ඔයාගෙත් ඔෆිස් එකේ හැම දවසක්ම ගෙවෙන්නේ හරිම ස්ට්‍රෙස්ෆුල් විදිහටද? කරන්න වැඩ ගොඩක් තියෙනවා නමුත් කරගන්න බෑ වගේ කියලා හිතනවද? එහෙනම් ඔයාගේ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න පුළුවන් ආකාර 5ක් අද මම කියලා දෙනවා. පළවෙනි එක තමයි ඔයා දවසේ ඔයාට කරන්න තියෙන දේවල් ලිස්ට් ඩවුන් කරගන්න. ඒ වගේම හැම දෙයක්ම එකම දවසේ කරලා ඉවර කරගන්න පුළුවන් කියලා හිතන්න එපා. අවශ්‍ය දේවල් ප්‍රයොරිටයිස් කරගෙන ඒකට මූලිකත්වය දෙන්න. දෙවෙනි එක තමයි ඔයාට ෂෝට් බ්‍රේක්ස් ගන්න. ඔයාට ස්ට්‍රෙස් එක දැනෙන හැම වෙලාවකම නැගිටින්න, පොඩ්ඩක් එහෙම ඇවිදින්න, වතුර ටිකක් බොන්න. තුන්වෙනි එක තමයි ඔයාට ඔයාගේ ප්‍රෙෂරයිස් වෙලාවක් තියෙනවා නම් ඔයාගේ යාළුවාට ඔයාට උදව් කරන්න පුළුවන් අවස්ථාවක් නම් ඒ ගැන දෙවරක් හිතන්න නැතුව යාළුවගෙන් සපෝට් එකක් ඉල්ල ගන්න. ඉතින් ඒක ඔයාට මදිකමක් මේක මමම කරන්න ඕනේ කියලා හිතන්න එපා. හතරවෙනි කාරණය තමයි work life එකයි personal life එකයි balance කරගන්න එක. work life එක වෙලාවේ personal life එකේ දේවල් ගැන හිතන්නත් එපා. personal life එකේ වෙලාවේ work life එකේ දේවල් ගැන හිතන්නත් එපා. breathing techniques. ඉතින් හොඳින් හුස්ම ගන්න, හිමින් හුස්ම ගන්න, relax වෙන්න. ඉතින් ඔයාට මේ දේවල් follow කරොත් ඔයාගේ office life එකේ stressful භාවයෙන් මිදලා දවස ලස්සන ගත කරන්න පුළුවන් වෙයි. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න. තාමත් ඔබ මාව ෆලෝ කරලා නැත්නම් මාව ෆලෝ කරන්න. ඒ වගේම ඔයාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. අලුත් වීඩියෝ එකක හමු වෙමු. සුබ දවසක්.